It's time! Hi! කොහොමද ඉතින් ඔන්න අද දෙසැම්බර් මාසේ මම නත්තල් shopping යන දවස. ඉතින් මම අද නත්තලට shopping ගිහිල්ලා තමයි තියෙන්නේ. දැන් මං මොනවද ගන්න කියලා බලමු අද. මේ දවස්වල මම shopping කරන්න තියෙන එකේ මාතර. ඉතින් මොකද මගේ home town එකේ මාතර තමයි මම ගොඩක් වෙලාවට shopping යන්නේ. ඉතින් මම මගේ නත්තලට මේ සැරේ සරසන්නේ මගේ මහ ගෙදර නෙමෙයි. අපේ හස්බන්ඩ්ගේ ගෙදර. ඒ කියන්නේ අපි දෙන්නගේ ගෙදර. ඉතින් මේ නත්තලට අවශ්‍ය කරන දේවල් මම එකතු කරන ගමන් තමයි තියෙන්නේ. මේ ගන්නේ සාමාන්‍යයෙන් මග්ස්. ළමයි දැන් මම අපි නත්තලට නත්තල් සැරසට විතරනේ මග්ස් තුත් ඉතින් ගන්නවා. ඔය ඔක්කොම shopping කරන්න ගිහිල්ලා තෝරගෙන ආපු choice කැලි ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේ ගෙනාපු චූටි ornaments ටික එකතු කරලා මම මගේම තාලෙට නත්තල් සැරසිලි ටිකක් හදන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගෙනාපු පුංචි කැලි එකතු කරලා මම ලස්සන නත්තල් සැරසිලි ටිකක් හදනවා. ඉතින් මෙන්න මේ සීනුව ගෙනාවේ එක සිලින් ගාලා හෙල්ලෙනවා. ඒක පොඩි සද්දයක් එනවා. අර රිද්දි සීනු හනින් කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේම මේ නත්තල් ගහ සරසන්න මෙන්න මේ වගේ ලස්සන පොඩි බෝලය දාගන්න. ඉතින් මම මේ සැරේ මේක ගෙනාවේ නත්තල් සැරසිලි ටිකක් හදන්න. ඉතින් මගේ පරණ නත්තල් ගහේ සරසන බඩු ටිකත් එක්ක මෙන්න මේ අලුත් බඩු ටිකත් එකතු කරගෙන මම මේ සැරේ නත්තල සමරන්න තමයි යන්නේ. ඉතින් බලමු අපි හදලා ඉවර වෙච්ච items ටික. ඉතින් මේ තියෙන්නේ මම අරගෙන ආපු චූටි ornaments ටික දාලා මෙන්න මේ විදියට හදාගන්න නත්තල් සැරසිලි. මේ ටික තමයි මම දැන් හදාගත්තේ මගේ ගෙදර ලස්සන කරන්න එල්ලන්න. ඉතින් මේ ලස්සන නත්තල් සැරසිලි එල්ලලා මම මගේ ගෙදර මෙන්න මේ විදියට තමයි ලස්සන කරන්නේ. මේ සැරේ නත්තල ඉතින් සතුට සාමය සපිරේවා කියලා හිතාගෙන සියලු දෙනාටම සමානාත්මතාවය ලැබේවා කියලා හිතාගෙන මම 2025 නත්තල සමරන්නේ මෙන්න මේ විදියට. ඉතින් මගේ ගෙදර නත්තලට හැඩුනේ මෙන්න මෙහෙමයි. ඉතින් ළමයි අපි සාමාන්‍යයෙන් ගෙදර විතරක් කියන්නේ ගෙදර නත්තල් ගහ විතරක් නෙවෙයි සරසන ගෙදර හැමතැනම පුළුවන් විදිහට මම මෙන්න මේ වගේ චූටි කෑලි බෑලි එල්ලලා ඉතින් සරසුවා. ඒ විතරනේ මගේ කිචන් එකත් මෙන්න මේ වගේ මම සරසනවා. මොකද නත්තලේ ඉතින් සාලෙකට විතරක් උදා වෙන දෙයක් නෙවෙයි ළමයි මුළු ලෝකෙටම උදා වෙන දෙයක්. ඉතින් මේ අපේ ජේසුතුමාගේ ජේසු බිලින්දාගේ උපත සාමය සතුට ගෙනෙන නත්තල මම මගේ කිචන් එකටත් ගෙනාපු විදිය තමයි මේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට මම නත්තලට ලෑස්ති වුණා. ඉතින් මේ 2025 මහා නත්තල සතුට සාමය පිරි සුබ නත්තලක් වේවා. Merry Christmas!